ඇත්තටම එක්ස්පීරියන්ස් නැති අලුත් කෙනෙක් ජොබ් එකකට තේරෙන්ට තියෙන රහසමකක්ද. ඕ එක්ස්පීරියන්ස් නැති අලුත් කෙනෙක්ගේ මම ප්‍රධානව බලන්නේ පර්සනැලිටි ලක්ෂණ තුනක් තියෙනවා. එක කොන්ෆිඩන්ස් එක, තමන් ගැන දන්න දේ බය නැතුව ඉදිරිපත් කිරීම, මේක කමියුනිකේෂන් කිරීමේ හැකියාව, ටීම් වර්ක්, කණ්ඩායමේ අනිත් අයත් සමග සුවදශීලීව නම්‍යශීලීව වැඩ කිරීමට ඇති සූදානම් සහ ප්‍රොෆෙෂනලිසම් එක, වේලාවට වැඩ කිරීම සහ ආයතනික ගරුත්වය රකින්න පරිදි වගකීමෙන් හැසිරීම. ලක්ෂ ගණනක පඩියක් ලැබෙන කෙනෙක් සහ සාමාන්‍ය කෙනෙක් අතර තියෙන ප්‍රධාන වෙනස්කම් මොනවද? වැඩි වැටුපක් ලැබෙන්නේ ඔබ වැඩ කරන ප්‍රමාණයට නෙමෙයි. ඔබ ආයතනයට දෙන වටිනාකම, වැලියු එකක් මතයි. මම ලක්ෂ ගාණක් වැටුපක් දෙන්න නම් මම කරුණු තුනක් ගැන ඕනම කෙනෙක්ගෙන් සැලකිලිමත් වෙනවා. problem solving skills. බොහෝ අයට තමන්ගේ දක්ෂතාවයන් නිවැරදිව සේල් කරන්න තේරෙන්නේ නැහැ. candidate result oriented කෙනෙක්ද කියලාත් බලනවා. හුඟක්ම important leadership skills. පිටරට ජොබ් එකකට ලෑස්ති වෙද්දී ලංකාවේ ඉන්ටර්විව් එකකට වඩා වෙනස් වෙන්න ඕනේ කොහොමද? ඇත්තටම ජාත්‍යන්තර මට්ටමේ භාෂාවට වඩා වැදගත් වෙන්නේ global standards. ඒ කියන්නේ විවිධ සංස්කෘතියන් එක වැඩ කිරීමේ හැකියාව, cultural intelligence එක සහ වෘත්තීය විනය. ශ්‍රී ලංකාවේ ඉන්ටර්විව් එකකට වඩා මෙහිදී ඔබේ body language එක සහ work ethics තදින්ම පරීක්ෂා කරලා බලනවා. ඇයි අපි ඉන්ටර්විව් එකකට උත්තර පාඩම් කරනවාට වඩා තමන්ගේ රියල් වැලියු එක පෙන්වන ඒ සයිකොලොජි එක ඉගෙන ගන්න ඕනේ. ඉන්ටර්විව් එකක් කියන්නේ උත්තර කටපාඩම් කරගෙන යන තැනක් නෙමෙයි. ඒක මනෝවිද්‍යාත්මක ක්‍රීඩාවක්. අපි මෙතනදී උගන්වන්නේ පර්සනල් බ්‍රෑන්ඩින්. ඔබ සාමාන්‍ය අපේක්ෂක නොවි බ්‍රෑන්ඩ් එකක් ලෙසට ඉදිරිපත් කරන්න හැටි. ෆස්ට් ඉම්ප්‍රෙෂන් එක මුල් තප්පර 30 හුඟක්ම වැදගත්. මුල් තප්පර 30 ඇතුළත සම්මුඛ පරීක්ෂකවරයාගේ විශ්වාසය දිනා ගන්න හැටි, කොහොමද ඉන්ෆ්ලුවන්ස් කරන්නේ, පිළිතුරු දීම හරහා සම්මුඛ පරීක්ෂකවරයාව හොයාව බඳවා ගැනීමට පත් කරන්නේ කොහොමද කියලා අපි වාසිදායක ලෙස මේ තීරණය වෙනස් කරන හැටි. ඉන්ටර්විව් මාස්ටර් සීරියස් එකේ තියෙන මොක් ඉන්ටර්විව්ස් වලින් කෙනෙක්ගේ බය නැති කරලා කන්ෆිඩන්ස් එක දෙන්නේ කොහොමද? අපේ මොක් ඉන්ටර්විව් එකක් මගින් ඔබේ සම්මුඛ පරීක්ෂණයේ බය 100%ක්ම නැති කරගන්නේ මෙහිමයි. බය නැති කිරීම නියම ඉන්ටර්විව් එකට කලින් ඒ වටපිටාව ඔබට හුරු කිරීම. වැරදි නිවැරදි කිරීම, ඔබේ කතාවේ සහ හැසිරීමේ අඩුපාඩු එවෙලෙම ලයිව් ෆීඩ්බැක් එකක් කරා අපි පෙන්වලා දෙනවා. ආත්ම විශ්වාසය, ඔයාට හැම අසීරු අවස්ථාවකම බය නැතුව මුහුණ දෙන්න තාක්ෂණික ප්‍රායෝගික පුහුණුවක් අපි ලබා දෙනවා. සර් වගේ ඉන්ටර්නැෂනල් එක්ස්පර්ට් කෙනෙක් මේ වගේ වැඩක් කරන්න ඇකඩමි ඔෆ් බිලියනර්ස් තෝරාගත්තේ ඇයි? මම ඇකඩමි ඔෆ් බිලියනර්ස් තෝරාගත්තේ ලංකාවේ දක්ෂ තරුණයන්ට ලෝකයේ දිනන පාලමක් වෙන්නයි. අත්දැකීම් බෙදා ගැනීම, මගේ වසර 19ක ජාත්‍යන්තර බඳවා ගැනීම රහස් ඔබට ලබා දීමටයි. නිවැරදි මඟ පෙන්වීමක් යටතේ ශ්‍රී ලංකාවේ දක්ෂතාවයන් වල ජාත්‍යන්තර වටිනාකමක් එකතු කිරීමට සහ අපේ රටේ පිළිගත් ආයතනයක් කරා ඔබව සහතිකලත් වෘත්තීය පුහුණුවක් ලබා දීමටයි. තමන්ගේ ඩ්‍රීම් ජොබ් එකට යන්න බලන් ඉන්න කෙනෙක්ට සර් දෙන ෆයිනල් මැසේජ් එක මොකක්ද? ඔයාගේ ජයග්‍රහණය තීරණය වෙන්නේ ඔයාට තියෙන සහතික මත නම් නෙමෙයි. ඒ අවස්ථාවට මූණ දෙන ආකාරය මතයි. සූදානම් වන්න අනිවාර්යයෙන්. අවස්ථාව එනකන් ඉන්න එපා. අවස්ථාව ආපු ගමන් ඒක අල්ලගන්න සූදානම් වෙන්න. ආයෝජනය කරන්න. ඔයාගේ දැනුම සහ පෞරුෂය වෙනුවෙන් කරන ආයෝජනය කවමදාකවත් වරදින්නේ නැහැ. අදම එක්වන්න ඉන්ටර්විව් මාස්ටර් පාඨමාලාව ඔබේ සීනය සැබෑ කරගන්න.